2028 දැන් මේ අලුත් පන්ති පාඩම් ගන්න කලින් අපි දැනුවත් කිරීමක් කරනවා ඒ කියන්නේ පන්තියේ දරුවෝ ගැන අපේ රිසල්ට් ගැන හරි ඔබට දැනුවත් වෙන්න පුළුවන් අපේ මේ තියෙන අදහස් එක්ක ඊළඟට ඒ කියන්නේ මේ ආර්ව සෙන්ටර් එකේ මෙයා කියන්නේ මට පන්ති පටන් ගත්ත දවසේම ආපු කීපදෙනාගේ එක්කම මම දැක්කා 2023 පන්ති ඒතර මේ බැජ් එක ඇවිල්ලා ආපහු එකපාර නැති වෙච්ච කෙනෙක්. පස්සේ හැබැයි අපිට හම්බ වෙනවා කාලෙට පස්සේ සර්මට ටාගට් එකක් දෙනවා මේ වැඩේ කරන්න ඕනේ කියලා. එයාගේ අදහස් තමයි අද කතා කරන්නේ. ඇත්තටම මම කියන්න ඕනේ මේ මම දැන් ඉස්ලාම් ෆස්ට් අය එකේ මම 23 දා ෆස්ට් අය කරේ. ෆස්ට් අය එකට මම කෙමිස්ට්‍රි ක්ලාස් කියලා ඉස්ලාම් ක්ලාස් එකට කියලා ආයෙත් ඒ ක්ලාස් එක. හැබැයි ඇවිල්ලා ඊට පස්සේ යාළුවෝ දැන් ගොඩක් අය කුරුණෑ කියලා ක්ලාස් වලට යනවා. මේ ඉන්න මට ඇත්තටම එහෙම යන්න ඕන ඇත්තම ඊට පස්සේ මම ගියා ක්ලාස් එක දාලා මම කෙලින්ම යාළුවොත් එක්ක කුරුණෑ ක්ලාස් වලට ගියා. ගිහිල්ලා ක්ලාස් වල ඉඳලා කොහමරි ෆස්ට් අය එක ඇත්තටම මට කරගන්න බැරුණා. ඇත්තටම ෆස්ට් එකේ රිසල්ට් එක මම කියන්න ෆස්ට් අය මම ෆේල් එකක් තිබ්බේ. එතකොට ඊට පස්සේ මට ෆස්ට් අය එකේ ෆේල් වුණාන් පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම සෙකන්ඩ් අය එකට වැඩ කරන්න කියලා ගත්තට මට කෙමිස්ට්‍රි ෆේල් වෙලා තිබ්බ අනිත් දෙකම පාස්. එතකොට දැන් කෙමිස්ට්‍රි වලට කරන්න දෙයක් හිතා ගන්න බැරුව ඉතින් මට ආයෙ යාළුවෝ කියන්න ගත්තා මේ බුද්ධික සර් ගියා මම බුද්ධික සර් ගියා මම ගියා. ඊට පස්සේ මම ආයෙ ඒක කල්පනා කරා මම දැන් කලින් ගිය සර් කෙනෙක් ඊට පස්සේ මම සර් එක්ක එක දවසක් ගිහලා කතා කරා සර් කොහොමද මට මේක කරගන්න ඕනේ කොහොමද එහෙනම් මේ මම සර් එක්ක ගමල පර්සනලි කතා කරා. කතා කරාන් පස්සේ සර් මට කිව්වා ඔබ වරෙන් මම කොහොමද කොට දාලා දෙනවා කියලා. මාස 4ක් 5ක් වගේ තමයි රිවිෂන් එකට ගියේ. පේපර් ක්ලාස් එක කෙනෙකුට ගත්තාම පේපර් ක්ලාස් එක තමයි ගොඩක් කමි. හැම ළමයෙක්ම වගේ කොට දාගන්න. මොකද සර් මේ පේපර් ක්ලාස් එක අපිට කරන්න වෙලාව දීලා ලකුණු දීලා සම්පූර්ණ ඩිස්කෂන් එක හොඳට කරනවා. ඒ හින්දා ඉතින් සර් ඇත්තම කිව්වොත් ගොඩ දාගත්ත සර් පේපර් ක්ලාස් එකේ ඉස්සරහ රිවිෂන් එකේ තියරි ටික ඇත්තටම මට තියරි අහුවලා තිබ්බට ඒ ටික හරියට කරගන්න බැරුණා. ඔළුවට ගියේ නෑ. සර්ගේ ක්ලාස් එකේ දාන්න පස්සේ ඒ ටිකත් කවර් කරගෙන පේපර්ස් ටිකත් සර්ගේ කරලා ඉතින් සෙකන්ඩ් සර්ගේ C එකක් දාගත්තා. C එකක් දාලා දැන් කැම්පස් එකේ ඉන්නේ ULS. දැන් ඉතින් ඇත්තටම සයින් කරනවා කොට ගියේ ගොඩක් සතුටුයි. thank you. මේ ආපු රිසල්ට් වල තියෙන වටිනාම රිසල්ට් එකක් මම ගන්න රිසල්ට් එක. කියන්නේ අර ඒකක් ගන්නවා වගේ තමයි ලොකු අභියෝගයකට පොඩි කාලෙකදී මාධ්‍ය චැලෙන්ජ් කරා මම. ඒක දිනුවා. මේ අද වෙද්දි කැම්පස් එකේ ඊළඟට ඒක ලස්සනට වෙයි. හරි. මේ අද මේ අපි කීපෙනෙක් හම්බුනේ මේ මගේ පන්ති අපු කරන දරුවෝ ටික. ඒකට මේ අපේ 2028 දැන් මේ අලුත් පන්ති පාඩම් ගන්න කලින් ඉතින් දැනුවත් කිරීමක් කරනවා. ඒ කියන්නේ පන්තියේ දරුවෝ ගැන අපේ රිසල්ට් ගැන හරි ඔබට දැනුවත් වෙන්න පුළුවන් අපේ මේ තියෙන අදහස් එක්ක. එහෙනම් ඔතන බොහොම ස්තුතියි.